මිථුන ලග්නය විදේශ රැකියා හෝ උසස් අධ්‍යාපන සම්බන්ධ විදේශගත වීමට බලාපොරොත්තු වන අයට ඉතාමත් සුබ තත්ත්වයන් නිරූපණය කරන මාසයක්. සහෝදර සහෝදරයන්ගේ ධන සහයෝගය සහ ඒ අයගේ උදව් උපකාර ලැබෙන්නට හේතු කාරණා පවතිනවා. ලේඛන කලාව හෝ සංවේදන ශාස්ත්‍රයට අයත් එවැනි වෘත්තීන් යෙදෙන අයට ඉතාමත් සුබ තත්ත්වයන් මිථුන ලග්න ඔබට අදාළව යෙදෙන්නට තිබෙනවා. සෞඛ්‍ය අතින් ශ්වසන පද්ධති සම්බන්ධයෙන් යම් පීඩා හට ගන්නා මාසයක්. අන්න ඒ ගැන මිථුන ලග්න ඔබ සැලකිලිමත් විය යුතුයි. පුළුල් විස්තරය තව දීර්ඝ විස්තරයක් දැනගන්න මේ වීඩියෝ ඔබ දිගටම සවන් දෙන්න. මිථුන ලග්නයේ මිථුන ලග්නෙන් උපන්න ඔබට ආරම්භ වන තරමක් අභියෝගාත්මක ලෙස ආරම්භ වන 2026 වර්ෂයේ පෙබරවාරි මාසයේ කෙසේද? ඒ අභියෝග ඔබට ජය ගැනීමට හැකි වේවිද? අපි දැන් මේ ගැන කතා කරන්නට සූදානම් වන්නේ. 26 වර්ෂයේ පෙබරවාරි මාසයේ මිථුන ලග්න ඔබට දාලා ගතේ අතරම ලග්නාධිපති බුධ රවි සමග සිකුරු සමග සහ අඟහරු සමග 8 වෙනි සංයෝගය වෙනුයි ආරම්භ වන්නේ. හැබැයි මේ සංයෝගයේ දින කිහිපයයි පවතින්නේ. මන්ද පෙබරවාරි මාස 3 වෙනිදා දින බුධ යනවා 9 වෙනිට ධර්මස්ථානයේට. මේ ඊ타මත සුබ තත්ත්වයක්. මිථුන ලග්න ඔබට අතරම ජයග්‍රාහී සහ දැනුම සම්බන්ධයෙන් තමන්ගේ බුද්ධිය සම්බන්ධයෙන් දැනුම සම්බන්ධයෙන් ජයග්‍රාහී දේවල් බොහෝමයක් අත්පත් කරගත හැකි මාසයක්. හැබැයි මුල් සති දෙක තරමක් ගැටලුවක් පවතිනවා. විශේෂයෙන්ම රවි 8 වෙනි කියන කාරණාව සැලකිය යුතුයි. රවි 8 වෙනි කියන කාරණාව තුළ ඔබගේ වික්‍රමාන්විත බව අඩුවන ඔබගේ යම් සතුරු කරදර බාහිර බාධාවන් බාධාකාරී පැත්තට සක්‍රිය වෙන ගතියක් පෙන්눔 කරනවා. එතන වික්‍රමාන්විත විය යුතු මාසයක් ඔබ හේත් ඔබගේ කුමක් හෝ මානසික මට්ටමේ ඇතිවන්නා වූ යම් ගැටලුකාරී තත්ත්වයක් නිසා මුල් සති දෙක තරමක් පසුගාමී දේවල් ඇති වේ. විශේෂයෙන් කේන්ද්‍රය පාලනය කරගන්න ආවේගශීලීත්වයන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. මන්ද විශේෂයෙන් ජනවාරි අවසාන කාලයේ අවසාන සතිය පමණ සිට ඔබ ගත කරන්නේ තරමක් ව්‍යාකූල මානසිකත්වයක් සහිත තත්ත්වයක්. නැත්නම් එහෙටත් නැති මෙහෙටත් නැති වෙනි ඉන්න තත්ත්වයක්. ඒ සම්බන්ධ වෙන උච්චතම අවස්ථාවක්. ඒ නිසා හට ගන්නා වූ යම් භෞතික තත්ත්වෙන් අදාළ තරමක ගැටලුකාරී තත්ත්වයක් පෙබරවාරි මාස මුල් සති දෙකේ පෙනෙන්නට තිබෙනවා. හැබැයි බියනවන්න 3 වෙනි සතියෙන් පසු එනම් පෙබරවාරි 13 14 පමණ පසු රවිත් කුම්භ රාශි ගත වුණායින් පසුව ඔබගේ ජීවිතේ ලොකු වෙනස්කමක් සිද්ධ වන්නට තිබෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයට හොඳයි. ඔබගේ දැනුම සම්බන්ධ කටයුතු සහ විශේෂයෙන් දුරදිග බලා කරන්නා වූ කටයුතු ඔබගේ සබුද්ධික බව බුද්ධිමත් බව ආදී දුරදිග බලන්නා වූ කරන කටයුතු වලට ඉතාමත්ම හොඳයි. එයින් කියවෙනවා ඊට පෙර කාලයේ ඔබ තරමක් දුරදිග නොබලා කටයුතු කරන කාලයක් බවත්. එනම් ළඟ බලා වැඩ කරන කාලයක්. නෑදෑ ඥාති හිත මිත්‍රයන් සමග ආරවුල් මතවේදකාරී දේවල් හට ගැනීම ඒ අය සමග යම් නොසුම්කම් ගැටලු පවතිනවා නම් ඒවා තව උච්චතම අවස්ථාවට ගමන් කිරීම. සමහර විට ඉඩකඩම් දීපල ආදී සම්බන්ධයෙන් නඩු නීති ප්‍රශ්න පවා පටලැවෙන්න හේතු කාරණා ඔය පෙබරවාරි මුල් සති දෙකක කාල වකවානුව තුළ තරමක් තදින් පෙනෙන්නට තිබෙනවා. ඊටමත සැලකිල්ලෙන් කටයුතු කරන්න. මේ විවාහ දිවියටත් බාධාවක්. මන්ද ඔබගේ ආවේගශීලීත්වයන් ඔබ තරමක් ඔබගේ කලබලකාර ගතිය. සමහර දේවල් සම්බන්ධයෙන් ඉක්මන් තීරණ ගන්නට උත්සාහ කිරීම ආදී. ඒ තත්ත්වයන් මුල් සති දෙකේ විදහාපාන තත්ත්වයක් තුළ විවාහ දිවියට අදාළවත් යම් ගැටලු ඇති කරાવી. මෙහිදී ඇත්තටම අපි ඍණාත්මක පැත්ත 80 පැත්ත ඕනෝඩි කතා කරන්න අවශ්‍ය නැත. ඒ යම් ගැටලුවක් බාධාවක් සහ ප්‍රශ්නකාරී තත්ත්වයක් තිබෙන බව පමණක් දැනගෙන කටයුතු කරන්න. බොහෝ දුරට පෙබරවාරි මාස 13 14 පසු ඒ රවි මාරුව සමග උදාවන තත්ත්වය ඔබට ඉතාමත් යහපත්. හොඳ හවුල් කටයුතු සහ හොඳ එකතු වී කරන කටයුතු සහ සම්බන්ධ වී කරන කටයුතු සාමකාමීව කරන කටයුතු ආදී ඉතාමත් සුබයි. ඊටත් අමතරව 3 වෙනි සතියේ පෙබරවාරි මාස 3 වෙනි සතියේ නැත්නම් 21න් 22න් පමණ පසු උදාවන ඒ සතියේ ඊටත් වඩා හොඳයි. සැලසුම් සහගත තත්ත්වයන් සාර්ථක වන කාලයක් එබැවින් මම ඔබට යෝජනා කරන්නේ මේ මුල් සති දෙක කාලයක් වano මග හරිමින් මේ සතිය ඔබ සැලසුම් සකස් කරනවා නම් වඩා හොඳයි. මේ කාලේ විහිදම් නම් ඔබට පාලනය කරන්න සිද්ධ වෙනවා. මන්ද ලැබීම් මාර්ග තරමක් අවිහිර වීමක් මුල් සති දෙකේ තරමක් තදින්ම පවතිනවා. ඒ හේතුවෙන් හිතාමතාම ඔබ විහිදම් පාලනය කිරීමක් ඇති වේවි. ඊට අමතරව ගිලිහීම් බහුල වශයෙන් සිද්ධ වන ගතියක් මුල් සති දෙකේ පෙනෙන්නට තිබෙනවා. අතර ලැබෙන දේ කටට දමා ගැනීමට අපහසු ගතිය යෙදෙන කාලයක්. පින්දහම් කටයුතු ආගමික ආධ්‍යාත්මික කටයුතු ආදී මේ දේවල් යොදවා ගැනීම ඉතාමත්ම හොඳයි. ඒවා හරහා අහිමි වන දේවල් නැවත ලං කරගත හැකියි. දරුවන්ට අපලයි. දරුවන් සම්බන්ධයෙන් නරක ආරංචි අසුභ ආරංචි ලැබීමකුත් ඔය කියන කාල වකවාන තුළම බාධාකාරී කාල වකවාන තුළම යෙදෙන්නට තිබෙන බව මතක තබා ගන්න. හැබැයි දරුවන්ගේ අධ්‍යාපනයේ යම් සාර්ථක වීමක් අධ්‍යාපන සම්බන්ධයෙන් අලුත් පියවරකට ගමන් කිරීමක් මුල් සතියේදී යෙදෙන්නට තිබෙනවා. පෙබරවාරි මාස 3 වෙනිදාන් 4 වෙනිදාන් පසු සිද්ධ වන මේ බුධගේ මාරුව සමග දරුවන්ගේ අධ්‍යාපන ආදී කටයුතු සම්බන්ධයෙන් අලුත් පිම්මක් පනින්නට තිබෙනවා. හැබැයි මේ පිම්ම තුළ දරුවා සති දෙකක් පමණ ගමන් කරන්නේ ඒ තරම්ම යහපත් මනෝභාවයකින් නොවේ. කේන්ති යන ආවේගශීලීතාව සහිත ගමන් මාර්ගයක. එනම් ඔබගේ ඌමනාවට
දරුවන් කුමක් හෝ අලුත් අධ්‍යාපන කටයුත්තකට යොමු කළා නම් නැත්නම් අලුත් ටියුෂන් පන්තියකට දැම්මා නම් නැත්නම් අලුත් පාසලකට හෝ ඒ සම්බන්ධයෙන් කාරණාවකට දරුවාව යොමු කළා නම් මුල් සති දෙක දරුවා ඒ සම්බන්ධයෙන් සහභාගීත්වයේ ඒ තරම් සතුටුදායකව නොවන බව මතක් කළ යුතුයි. දරුවා සතුටු ආකාරයෙන් නොවේ ඊට සහභාගී වන්නේ. ඉන් පසුවයි අතරම මේ සති දෙකෙන් පසු කාලවක වනවයි දරුවාගේ තරම උද්‍යෝගිමත් ගති ප්‍රබෝධමත් ගති හටගන්නේ. ඒ ගැනත් මතක් කළ යුතුයි. මිථුන ලග්නේ ඔබට තිබෙන ප්‍රධාන මතක් කිරීම නම් මේ අඟහරු 8 වෙනිනේ ගමන් කරන තත්ත්වය. මේ ඇතරම භයානක තත්ත්වයක්. අනතුරු ආබාධ වලට පොළඹවන තත්ත්වයක්. එබැවින් සමහර ප්‍රශ්න ගැටලු ඒවා ගොඩින් විසඳා ගන්නට උත්සාහ කරන්න. ඇතරම ඒවා දුරදිග ගියහොත් සමහරට ලොකු රණ්ඩු දබර වී සමහරට ආයුධ වලින් ඇතිවන්නා වූ සමහර ගැටලුකාරී තත්ත්වයන් දක්වාම දුරදිග යන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා මිථුන ලග්නේ ඔබ සෑම විටකදීම කතාබහ ආදීදී අන් අය සමග ගනුදෙනු කිරීම කතාබහ ආදීදී අන් අයට ප්‍රතිචාර දැක්වීම ආදීදී සාමකාමී ආකාරයෙන් මේ ප්‍රතිචාර දක්වන්න උත්සාහ කරන්න. නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න හට ගන්නවා. ඊට අමතරව වාහන අනතුරු ප්‍රබල වශයෙන් සිද්ධ වීමක් අනුමාන කළ හැකියි. බොහෝ දුරට මිථුන ලග්නේ ඔබට වාහනයක් තිබෙනවා නම් ඔතනින් 75%ක්වත් වාහනේ කොහේ හෝ චූටි හෝ සුළු හෝ අනතුරක් කරගන්නට තිබෙන ඉඩකඩ ඉතාමත් ඉහළයි. සුබ ග්‍රහචාරයක් ඔබ උප්පත්තියෙන් ගත කරන ග්‍රහචාරය මත නැත්නම් උප්පත්තියෙන් ගත කර තත්ත්වයන් මත උපන් තත්ත්වයේ මත සුබ ග්‍රහචාරයක් ගෙවනවා නම් පමණක් එහි දේ දෝෂ භංග වීමක් පවතිනවා. නැත්නම් ඇතරම ලොකු අනතුරකට සහ සමහරට සුළු අනතුරක් හෝ යම් ගැටලුවක් එක්ක ඔබගේ වාහනයට දාලා යම් ගැටලුවක් ඕ හට ගන්නට හේතු කාරණා යෙදෙන බව මතක තබා ගන්න. බැවින් යාන වාහන ආදී මේ කාලේ ප්‍රවේශම් කරගන්න. ඊට අමතරව ඔබ තරමක අවදානම්කාරී ගමන් රටාවන් ආදී තරමක ප්‍රවේශම් විය යුතුයි. මුල් සති දෙකයි මේ සම්බන්ධයෙන් වනත් ගැටලුව උපරිම වශයෙන් පවතින්නේ. වාහනයක් විකිණීමට පැවරීමට උත්සාහ කිරීම කෙන දෙයකට හෝ වාහනයක් සම්බන්ධයෙන් යම් කටයුත්තක් යොදවා ගන්න තිබෙනවා. ඒවට උනත් මුල් කාලේ තරමක් ගැටලු පවතිවි. හැබැයි ඔබ වාහනයක් මිලදී ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් පෙබරවාරි මාස 15 වෙනිදා සිට පසු කාලවක වන බොහෝ යහපත් තත්ත්වයන් අනුමාන කළ හැකියි. ඉතින් වාහනයක් මිලදී ගන්නවා නම් පෙබරවාරි 15 දා සිට පමණ පසු ඒ උදෙසා කටයුතු සිදු කරන්න. උපදේශනාත්මක කටයුතු සඳහා හොඳයි. දැනුම ලබා ගැනීමට හොඳයි. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකියි. හැබැයි කලබල හොඳ නැත. ඉවසීමෙන් හිමින්සිරුවේ කටයුතු කළ යුතුයි සහ ප්‍රායෝගික අධ්‍යාපන සම්බන්ධ කටයුතු ආදී ඒවාට ඉතාමත් හොඳයි. මාමලට අපලයි ඔබගේ මව්ගේ ඥාතීන්ට අපල බාධාකාරීත්වයක් දෙනවා. ඥාතීන් සමග කොහොමත් ඔබ ආරවල ඇති කර ගන්නා කාලයක් මව්ට සහ විශේෂයෙන් මව්ගේ ඥාතීන්ට මුල් සති දෙක තරමක් මාරක විපත් ඇති කරන ග්‍රහචාරයක් සක්‍රිය වෙන බව මතක තබා ගන්න. මව්පියන්ගේ ඒ හෝ ඥාතීන්ගේ ඔබට හිතවත් ඥාතීන් ඉන්නවා නම් ඒ අයගේ කේන්ද්‍ර සටහන් පුද්ගලික කේන්ද්‍ර සටහන් පරීක්ෂා කරවාගෙන ඒ සඳහා කළ යුතු ශාන්ති කර්ම සිද්ධ කරවා ගැනීමට උත්සාහ කරන්න. ආදායම් මාර්ග සම්බන්ධයෙන් විශේෂයෙන් ඔබ වෙනස් ආකාරයේ ආදායම් මාර්ග වලට යොමු වීමක් මේ මාසයේ පෙන්눔 කරනවා. විකල්ප ආදායම් මාර්ග වලට යොමු වීමක්. ඒවා බොහෝමයක් අසාධාරණ ඒවා වන්නටත් ඉඩ තිබෙනවා. නැත්නම් තරමක් සමාජ සම්මතයේදී ඒ තරම් සමාජයේ යහපත්යයි නොසලකන ව්‍යාපාර. එවැනි දේවල් වලදී ප්‍රවේශම්කාරී වන්නේ ඉතින් හරි දේ සිද්ධ කරන විට ඔබට වරදක් වන්නේ නැත. වැරදි දේවල් කරන විට ඔබට හොදක් වන්නේත් නැත. ඉතින් හරි දේ සිද්ධ කරන්න උත්සාහ කරන්න. සාමාන්‍යයෙන් උද්‍යෝගීමත්ව කටයුතු කළ යුතු මාසයක්. හිත සංසුන් කරගත යුතු මාසයක්. විදේශගත වීමට බලාපොරොත්තු වන මිථුන ලග්න කරුවන්ට අදාළව යම් ගැටලුවක් පවතිනවා. අපගේ යෝජනාව මුල් සති 3. ඔබ විදේශගත වන්න බලාපොරොත්තු වෙනවා නම් තරමක් ඒ කල් දමනවා නම් හොඳයි. නැත්නම් තරමක කල්පනාකාරීව කටයුතු කරනවා නම් හොඳයි. අදාළ බාරහාර සිද්ධ කරනවා නම් හොඳයි. ඉන් පසු කාලේ ගැටලුවක් නැත. විදේශගත වී සිටින මිථුන ලග්න කරුවන්ගේ රැකියාව සම්බන්ධයෙන් පරිවර්තනයේ යහපත් පැත්තට වෙනසක් වන්නට දෙනවා. බොහෝ දුරට බුදගේ මාරුව සමග ඔබට IT sannivedana තාක්ෂණ ආදී ඒ ශේෂ්ත්‍රණ දාල වෘත්තියක යෙදෙන කෙනෙක් නම් එහෙවැනි වෘත්තියකට අදාළ අලුත් අවස්ථාවක් ලැබෙන්න විදේශගත ඔබට අදාළව කාරණා පවතිනවා. හැබැයි ඒ සම්බන්ධයෙන් වුණත් ඔබට සතුටු විය හැකි තත්ත්වයක් පවතින්නේ පෙබරවාරි 3 වෙනි සතියෙන් පසුයි. 1 වෙනි 2 වෙනි සහ 3 වෙනි යන සති 3. ඒ තරම සතුටුදායක මනෝභාවයක් නොවේ ඔබට හට ගන්නට තිබෙන්නේ. 4 වෙනි සතිය ඉතාමත් සාර්ථකයි සහ ඔබගේ ඒ සියලු බොහෝ ඉලක්කයන් සහ බලාපොරොත්තු වුණු ඒ හිරවුණු තත්ත්වයන් निराකරණය කරගත හැකි කාලයක්. විදේශගත ඔබ පදිංචි සිටින නිවාස වාසස්ථාන ආදී සම්බන්ධයෙන් ගැටලුවක් බාධාවක් හට ගන්නට තිබෙනවා. ඒවා තරමක් කතා බහ කර විසඳා ගන්න. විශේෂයෙන් පෙබරවාරි මාසයේ බොහොම හිමින් සීරුවේ කටයුතු කළ යුතු. අපි අර අතුරේ යනවා කියන්නේ අන්න එවැනි ගමනක් පවතින්නේ සෑම ලග්නයකටම පොදු තත්ත්වයක්. ඉතින් අතුර කලබලයේ නිසායි අතුරෙන් ඇදගෙන වැටෙන්නේ. ඒ කඩාගෙන කම්බිත් කඩාගෙන බිමට වැටෙන්නේ කලබලකාර බව නිසායි. කලබලකාර නොවේ හදිසි නොවේ. සෑම දෙයකටම උපේක්ෂා සහගතව තීරණ ගැනීමට මේ පෙබරවාරි මාසයේ ඔබ ශක්තිමත් විය යුතුයි. එවිට ඔබට ඉදිරි කාල සාර්ථක කරගත හැකි. එයිනුත් මුල් සති 2 සහ මුල් සති 3ම අපි අතහැරියත් මුල් සති 3කම කියන ඒ කාලවකවනමයි අතිශයින්ම කල්පනාකාරී විය යුත්තේ. මිථුන ලග්න ඔබට අදාළ තත්ත්වයයි.